X නම් හයිඩ්‍රෝකාබනයේ ප්‍රකාශ සක්‍රිය වේ. sp3 sp2 මෙන්ම sp මුහුම්කරණය වූ කාබන් පරමාණුද ඇත. X ඊට අදාළ කුඩාම අණුක ස්කන්ධය පෙන්වයි. X වල ව්‍යුහය ලියන්න කියලා කියනවා. දැන් මාව පෙවුන්නේ නැති වුණාට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැනේ. ඒතර X නම් හයිඩ්‍රෝකාබනයේ ප්‍රකාශ සක්‍රියයි කියන්නේ මේකේ කයිරල් සෙන්ට් එකක් තියෙනවා. එතකොට කයිරල් සෙන්ට් එකක් තියෙනවා කියන එකේ අදහස right මොකක්ද? කයිරල් සෙන්ට් එකක් තියෙනවා කියන එකේ අදහස මොකක්ද? එතකොට මෙහි අසමමිතික කාබන් පරමාණුවක් තියෙනවා. ඔය මම බෝඩ් මේ ස්ක්‍රීන් එකේ දැන් ඔය ලිව වගේ. right? එතකොට ඒත් එක්ක මෙයා මේකේ පෙන්නන අඩුම අණුක ස්කන්ධය පෙන්නනවා කියනවා. විතර මේකේ sp3 sp2 ඔක්කොම ඉන්නවා. එමනම් මට පුළුවන් මේ බලන්න. එයා sp3 CH double bonded CH2 අනිත් පැත්තට CH sorry C triple bonded CH බව පේනවා. දැන් මෙයා තමයි අපිට ගන්න ඉන්න මෙතන අඩුම අණුක ස්කන්ධය තියෙන කෙනා. දැන් මුගේ IUPAC නම අපෙන් අහනවා. දැන් මේ වගේ වෙලාවක ඩබල් බොන්ඩ් එකටද ට්‍රිපල් බොන්ඩ් එකටද අඩු අංක දෙන්නේ. දෙපැත්තෙම අංක එක ඇවිල්ලා තියෙනවා. දැන් මල කෙලියක් වෙන්නේ. ඒතර මේ වගේ වෙලාවක මොකද්ද කරන්න පුළුවන්? මේ වගේ වෙලාවක මොකද්ද කරන්න පුළුවන්? මේ වගේ වෙලාවක අපි එක දෙන්නේ හැමතිස්සෙම ඩබල් බොන්ඩ් එකට. මෙහෙමයි ඩබල් ඕ ට්‍රිපල් බොන්ඩ්ස් වලින් කාට හරි අඩු අංක දෙන්න පුළුවන් කෙනාට දෙනවා. නමුත් දැන් මෙතන දෙන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඩබල් බොන්ඩ් එකට. මොකද දෙන්නටම එකම අංකය ඇවිල්ලා තියෙන නිසා. හරි? එතකොට එහෙම ගියාම අපි දන්නවා මෙන්න මේක ආදේශ කාණ්ඩයක්. එතකොට එයාට අදාළව මේකේ නම අපිට ලියන්න වෙන්නේ. right? මෙන්න මෙහෙම. 3 මෙතිල්. එතකොට මෙයා 1 පෙන්ටන් 4 අයින් විදියට නම ඉවර වෙනවා. ඔන්න වැඩි. ඊට පස්සේ අපෙන් අහනවා X සජලනයෙන් Z ලැබේ. දැන් මෙන්න මේ සංයෝගය නේද? බලන්න. H C triple bonded C මම CH3 උඩට කරලා ලියන්නම්. H මේ විදිහට තියෙනවා. CH double bonded CH2. දැන් මේක සජලනය. සජලනයේදී අපි දන්නවා මෙන්න මෙතනට හයිඩ්‍රජන් කෙනෙක් වදින්න ඕන. මෙන්න මෙතනට OH කෙනෙක් වදින්න ඕන. මෙතනත් එහෙමයි. ඔන්න ඔතනට OH වදිනවා. මෙතනට හයිඩ්‍රජන් වදිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක ප්‍රතිසංවිධානය වෙනවා ට්‍රිපල් බොන්ඩ් එක. ප්‍රතිසංවිධානය වීමෙන් අවසාන වශයෙන් ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම කෙනෙක් ලැබෙනවා. බලන්න CH3 C double bonded ඩොට යනවා ට්‍රිපල් බොන්ඩ් එක. එතකොට C CH3 H එක මේ විදිහටම තියෙනවා. මෙන්න මෙතන CH OH වෙලා යනවා CH3 වෙනවා. මේකේ මං මීට දැන් මේ ප්‍රශ්නය තුල අහලා නැහැ. කයිරල් සෙන්ටර්ස් දෙකක් තියෙනවා. දැන් මේක කයිරල් සෙන්ට් එකක් වගේම මෙන්න මේ කාබනුත් කයිරල් සෙන්ට් එකක්. ඒක වඩා විහිදුවලා ලිව්වොත් ඔයගොල්ලන්ට තේරෙයි. right? එතන CH3H දැන් මම ওই රතු පාටින් ලේබල් කරලා තියෙන කාබන් පරමාණු දෙකම ඔයගොල්ලන්ට පේනවා අසමමිතික කාබන් පරමාණු කියලා. අසමමිතික කාබන් පරමාණු කියලා. right? අසමමිතික කාබන් පරමාණු කියලා පේන්න ඕන. දැන් අපෙන් අහනවා X සජලනයෙන් Y ලැබේ. ඔන්න අපේ Y. Y විජලනයෙන් Z ලැබේ. අන්න ගේම් එක. දැන් මේ Y ව මම විජලනය කරන්න ඕන. මම මේකට දානවා නිර්ජලීය Al2O3. දාලා රත් කරන. එතකොට ජලාණුවක් ඔතනින් අයින් වෙලා යනවා. ජලාණුවක් ඔතනින් අයින් වෙලා යනවා. විනාඩියක් වුණ මට right විනාඩියක්
හරි නේද? නෑ මම මගේ අනිත් ඩිවයිස් එකකින් ගියා. එතකොට අර දෙපාරක් ඇහින්නේ එකයි. don't worry about that. දැන් මෙතනදී ජලාණුවක් විදියට අයින් වෙන්නේ පුතා. right? මෙන්න මේ OH එකත් එක්ක මෙතන ඉන්න H එක ගැලවෙනවා. ඩබල් බොන්ඩඩ් ඕට මම මේ රවුම් කරන කොටසට මුකුත් වෙන්නේ නැහැ. ඒතර ඔයගොල්ලන්ට ලැබෙන සංයෝගය වෙන්නේ CH3 CO CH3 double bonded CH CH3 බව පේනවා. මූ තමා අපේ ඉසෙට්. ඔන්න ඒ ටිකත් හරි. එතකොට ඉසෙට් වල තියෙන ත්‍රිමාන සමාව යවික. දැන් ඔයගොල්ලන්ට මේකේ පේන්න ඕන පුතා මෙන්න මේ කාබන් ගත්තොත්. right? එයාගේ මෙන්න CH3 කාණ්ඩයක් තියෙනවා COCH3 කාණ්ඩයක් තියෙනවා අසමානයි. මේ පැත්තේ H තියෙනවා CH3 තියෙනවා. ඔය තියෙන්නේ. දැන් ඕක දිහා බලලා අපෙන් අහන්නේ ත්‍රිමාන සමාවයව. මං දැන් ඒකට ගැලපෙන්න ඔන්න ත්‍රිමාන සමාවයවික අඳිනවා. මේ බලන්න. කාබන් කාබන් ඩබල් බොන්ඩ් එක. මං මෙන්න මේ CH3 කාණ්ඩයයි මෙන්න මේ CH3 කාණ්ඩයයි එක පැත්තට තියලා අඳිනවා. ඔන්න. එතකොට H මේ පැත්තට CO CH3. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක ඇවිල්ලා සිස් සමාව යවිකේ කියලා. ඔහොමම ෆ්‍රාන්ස් එක ඇඳ ගන්න මං හිතන්නේ ලොකු අවුලක් නෑ. ඔයගොල්ලෝ දන්නවා CH3 CH3 H CO CH3 ෆ්‍රාන්ස් right. මේ අද පරක්කු වුණේ මේ විදුණිය පිස්සුවක් කියලා මේක මේ හරියට චෙක් කරන්නේ නැතුව මම දැන් උදේම ඇවිල්ලා වැඩේ පටන් ගන්නකොට ඉතින් තමයි වැඩි අර ඔක්කොම අපි චෙක් කරලා බලන්න බෑ. ඒ අවුල තිබ්බේ. ඒක ගොඩ දාගන්න බැරුව තිබුණේ මේ පර්මිෂන් ස්ක්‍රීන් ෂෙයා වලට පර්මිෂන් වල ප්‍රශ්නයක් තිබිලා පර්මිෂන් දුන්න ගත්තේ නෑ. යන්තම් එහෙට මෙහෙට කරලා වැඩේ ගොඩ දාගත්තා. sorry extremely sorry. හරිද? මං විදුණියට බයින එහෙම ඔයාලට අහුනනම් ගණන් ගන්න එපා. හරිද? අහුන් නැත්නම් එච්චරයි. අහුනනම් ගණන් ගන්න එපා. අර සමහරලාට දන්නේ නැද්ද? අර අපේ සාමාන්‍ය මව් භාෂාවේ වචන වලින් මම බැන්න. අහුන් නැත්නම් ඉතින් ගණන් ගන්න එපා. අහුනත් ඉතින් ගණන් ගන්න එපා. right. ඊට පස්සේ අපි යනවා x ට. x කියන්නේ අපේ ආරම්භක සංයෝගය. මෙන්න මෙයානේ x. x හරහා අපෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? x m1 දාලා a හදනවා. මෙහි එහි ත්‍රිමාන සමාවයවිකතාවය නොමැති අතර sp මුහුම් කරන වූ කාබන් පරමාණුද එහි නොමැත. දැන් ඔය හදා ගන්නවාය කියන a වල හරිද? මෙන්න මෙයාගේ. හරිද? අපිට මොනවාද? මෙව්ව නැහැ. මෙව්ව කිව්වේ කොහොමද? මේ තියෙන්නේ කියලා තියෙන එක. sp කට්ටිය නැහැ. ඒක වෙන්නේ කොහොමද? දැන් මෙතන තියෙනවානේ මේ බලන්න. sp කෙනෙක්. එතකොට ඕක නැති කරගන්න මොනවද දාන්න පුළුවන්? ඇයි ලින්ඩ්ලා උත්ප්‍රේරකයේ දාන්න පුළුවන් නේද? හරි. ඉතුරුව තියෙනවා. එතකොට මෙන්න අපේ ආරම්භක සංයෝගය මම එයාව ලියනවා. x ch triple bonded c ch3 h ch double bonded ch2 මූට මම දානවා hydrogen palladium barium sulfate with quinoline. එහෙම දාපු ගමන් මෙන්න මේ ට්‍රිපල් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකකට කන්වර්ට් වෙනවා. ට්‍රිපල් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකකට කන්වර්ට් වෙනවා. ඒ පාර මට ලැබෙන්නේ CH2 double bond CH C CH3 H CH double bonded CH2. දැන් ඇයි මේකේ ත්‍රිමාන සමාවයවිකතාවය නැත ප්‍රකාශ සමාවයවිකතාවය නැතු යන්නේ? මේ බලන්න. මෙන්න මේ කොටසයි සමානයි. එතකොට අසම්මිතික කාබන් කෙනෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ. ඔන්න ඔතනයි අර්බුදය තියෙන්නේ. අනිත් අතට ඩබල් බොන්ඩ්ස් වල හරි මේ බලන්න මේ කාබන් මත සමා වෙනවා. මෙන්න මේ කාබන් මත හයිඩ්‍රජන් වල දෙන්නේ.
මේ කාබන් මතත් හයිඩ්‍රජන්ලා දෙන්නේ. හරියන්නේ. එතකොට ඒකේ අර ජ්‍යාමිතික සමාවයක පෙන්න ගන්න බැරි වෙනවා. දැන් මෙතනදී අපෙන් IUPAC නම අහනවා. ඒක නම් ඉතින් ඔය කොයි ඕන පැත්තකින් ඉලක්කම් දාගෙන යන්නේ 1 2 3 4 5. ධර්මයාගේ නම ඇවිල්ලා 3 මෙතිල්. එතකොට කාබන් 5යි. එතකොට මේකේ ඩයින් එකක්. එතකොට අපි හෙක්සා ඩයින් පෙන්ටා ඩයින් කියලා එන්න ඕන. හැබැයි ඉලක්කම් වැටෙන්නේ 1 4 පෙන්ටා ඩයින්. මම නිකන් හිතෙනවා ඔයගොල්ලන්ට මේ IUPAC නාමකරණෙත් මේ වගේ ප්‍රශ්න ටිකක් දීලා එක දවසක කරන්න. ඔයගොල්ලෝ ඒකට කැමති නම් මට ගෲප් එකේ මැසේජ් කරන්න. නැත්නම් මගේ නම්බර් එක දන්නවනේ. මේ මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් දෙයියනේ කියලා 077 967892 මෙන්න මේ නම්බර එකට දැන් ඔහොම WhatsApp කරන්න. මම WhatsApp ඉන්නවා. ඒතර මට WhatsApp වලින් මේක බලාගෙන යන්න පුළුවන්. හරි. මේ අපි මේ වැඩේදී WhatsApp group එකක් හදා ගන්න ඕන. ඔයගොල්ලෝ අහන ප්‍රශ්න ටික මට WhatsApp group එකට දාගත්තාම හරි ලේසියෙන් යන්න පුළුවන්. Telegram group එකට වඩා Telegram group එකේ messages බලන්න ගියාම පිස්සු හැදෙනවනේ. දැන් ඕගොල්ලන්ට ඕනනම් ටක් ගාලා මට WhatsApp කරන්න. right? anyway අපි යනවා එතනින් එහාට. ඊළඟට A hydrobromine who is A who is A where's that A මෙයානේ A right A hydrobromine B ලැබෙනවා මරුනේ. දැන් A කවුද? CH2 double bond CH CH3 CH double bonded CH2 move hydrobromine මේක ආයේ හයිඩ්‍රෝබ්‍රෝමිනීකරණය කියලා නිකන් කිව්වම අනිවාර්යයෙන් මෙයා ඉන්නේ ද්‍රවීය මාධ්‍යයේ බව ඔබ තේරුම් ගන්න ඕන. ද්‍රවීය මාධ්‍ය. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් හරි අඩු තැනට බ්‍රෝමීන්. ඔය විදිහටම ඉතුරු පැත්තෙත් ඔන්න හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් අඩු තැනට බ්‍රෝමීන්. එතකොට මේ අවසාන ඵලය තමයි CH3 CH Br CH ඒ කොයිද alignments මේ වුණා CH3 ඊළඟට again CH Br CH3 කියන කෙනා හැදෙනවා. දැන් මේක ප්‍රකාශ සක්‍රියද නැද්ද කියලා අහනවා. මේ බලන්න මේක තේරුම් ගන්න විදිය. මේකේ ව්‍යුහය මම ඊට වඩා විහිදුවලා ලියනවා. ඔන්න බලන්න. CH3 C ඔනොතන්ට Br එකයි H එකයි තියෙනවා. දැන් ඊළඟ මැද කාබන්ට ගියොත් H එකයි CH3 එකයි. ආයේ CBr H CH3. දැන් මේ බලන්න. මෙන්න මේ කාබන් ගත්තොත් H එකට වඩා CH3 වෙනස්. Br තවත් වෙනස්. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේම තව ලොකු කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ මම මේ පාට කරපු කාබන් කයිරල් සෙන්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නැතුව එයා කයිරල් සෙන්ට් එකක්. මම සම්පූර්ණ ස්ක්‍රීන් එකට මෙයාව ගන්න. ඒ විතරක් නෙමෙයි. මේ ඉන්නේ. මෙයත් ඒ ටිකමනේ. දැන් මම ඔයගොල්ලන්ගෙන් අහනවා මේ මැද ඉන්න කාබන් එහෙමද? නෑ. ඇයි නැත්තේ? මේ බලන්න. මෙන්න මේ කාණ්ඩයයි මෙන්න මේ කාණ්ඩයයි දෙකම එකයි කියලා පේනවද ඔය කොටු කරපු. නම් මේ රතු පාටින් තියෙනවා අයින් කරලා දාන්න. right. ඔය දෙකම එකයි. ඒ නිසා ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන කාබන් පරමාණු දෙකේ ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ chiral centers but මේ මැද ඉන්න කාබන් එයා chiral center එකක් නෙමෙයි. එතකොට මේකේ ප්‍රකාශ සක්‍රීය ස්ථාන දෙකක් තියෙනවා. එතකොට මේකේ අපෙන් අහන ප්‍රකාශ සක්‍රීය වෙන නොවන බව සඳහන් කරන්න අනිවාර්යයෙන් මෙයා ප්‍රකාශ සක්‍රීය වෙනවා. ප්‍රකාශ සක්‍රීය වෙනවා. ඕකේ අපි දන්නවා ප්‍රකාශ සක්‍රීයතාවයත් එක්ක මෙතනින් D එනවා ඊළඟට L එනවා. මෙතනින් D එනවා L එනවා. දැන් මේ දෙන්නගේ ප්‍රකාශ සක්‍රීය බව සමානයි. එතකොට මුගෙඩීත් එක්ක මුගෙඩීත් තියෙද්දි ඕකේ. හරිද?
මෙයා ගෙල් එක්ක මෙයා ගෙල් තියෙද්දි ඕකේ. හැබැයි මතක තියාගන්න. හරිද? මෙන්න මෙහෙම ඒවා තියෙන්න බෑ. කැපිලා යනවා. ප්‍රකාශ සක්‍රිය බව අහෝසි වෙලා යනවා. දැන් මෙයා D වෙලා මෙයා L වුණා. මෙතනින් තලද්‍රවිතාලෝකය දක්ෂිනාවර්තව අපගමනය කරනකොට ඒහා සමාන ප්‍රමාණයකින් අනිත් එකකින් වාමාවර්තව අපගමනය කරපුවාම තලද්‍රවිතාලෝකයේ මේ වගේ සාම්පල් එකකින් එළියට ගියාම ඔන්න ඔවා ඉගෙන ගන්න. එළියට එන්නේවා මගෙන් විතරක් අහගන්න පුළුවන් දේවල්. එළියට එන්නේ කිසිම අපගමනයකින් තොරව. ආයේ මේ කියන එක තේරුම් ගන්න. හරි. දැන් මෙන්න මේ කොටසින් තලද්‍රවිතාලෝකයේ දක්ෂිනාවර්තව අපගමනය කරනවා කියලා හිතමු. මේ කොටසින් වාමාවර්තව අපගමනය කරනවා. දෙන්නගේ අර කයිරලිටි කියලා අපි කියනවා. සක්‍රීය ප්‍රකාශ සක්‍රීය බව දෙපැත්තේ සමාන හින්ද එක්කෙනෙක් දකුණට හරවන එක අනිත් කෙනා වමට හරවනවා. එකම කෝණ වලින් හරවන්නේ. අවසාන වශයෙන් කිසිම අපගමනයකින් උතරව මේක එළියට විසික් වෙනවා. ඔන්න ඔය වැඩේ වෙනවා. එතකොට ඕක අනිත් පැත්තට මෙන්න මෙයා L වෙලා මෙයා D වුණත් ওই ටිකම තමයි. ඒතර ඒ තැන්වල ප්‍රකාශ සක්‍රීය බවක් ඇති වෙන්නේ නැහැ. නමුත් දෙන්නම D වෙලා දෙන්නම L වෙනකොට දැන් මෙයා D නම් එයා තලද්‍රවිතාලෝකයේ දකුණට හරවනවා. මෙයාත් දකුණට හරවන්නේ කෝණ දෙකම එකතු වෙලා බරපතල හැරවිල්ලක් සිද්ධ වෙනවා. දැන් මෙයා L වුණොත් මෙයා L වුණොත් ඔන්න ඔය ටික. දැන් ඔක ටිකක් කාට හරි කියන්න පුළුවන් තමසිට පිස්සුද මේ out of the syllabus නේද උගන්වන්නේ කියලා. out of the syllabus කියන්නේ කොහොමද? ඉතින් ඔයාලා ප්‍රකාශ සක්‍රීය බව දන්නවනේ. ඒතර ඔකේ නටන්න දෙයක් නැහැ. හරි. අන්න වැඩේ. ඒක හරි. ඒතර මේගොල්ලෝ ප්‍රකාශ සක්‍රියයි. ඕකේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට බලන්න. x වල වෙනත් ව්‍යුහ සමාවයකයක් වන d ප්‍රකාශ සක්‍රිය නොවුවද සිස් ට්‍රාන්ස් සමාවයකතාවයේ පවතී. d සඳහා ව්‍යුහය යෝජනා කරන්න. දැන් අර ආරම්භක සංයෝගයෙන් මෙතනට එන්න ඕන. ඒතර ඒකේ මට මේ විදිහට ඩබල් බොන්ඩ් එකක් ගන්න වෙනවා. මේකේ සිස් ට්‍රාන්ස් තියෙනවා. ඒතර මම මේ විදිහට H කෙනෙක්ව දානවා. අපි දන්නවා ආරම්භක සංයෝගයේ කාබන් ගෑන ගැන ගනිමු. 1 2 3 4 5 6යිනේ. ඒතර ඔය 6 එන විදිහට දාන්න ඕන. අපි තුමු මේ පැත්තට මම මෙන්න මෙයාව දාගත්තා. මේ වෙන විටම 1 2 3 4ක් මං ගාව. ඒතර මම මෙතනට H එක දානවා. මම මේ පැත්තට CH2 CH3 දානවා. ඔය D සඳහා ව්‍යුහ. මෙච්චරද මේකේ කරන්න පුළුවන්. මේ බලන්න මට හිතෙනවා තව එකක් පුළුවන් කියලා. C. අර විදිහටම මේක ට්‍රිපල් බොන්ඩ් එකක් කරගත්තා. මෙතනට මට මේ පැත්තට CH3 එකක් දාගත්තොත් 1 2 3 4 1 2 3 4 5 no මෙහෙම කරයි. මෙතනට CH3 දාලා මෙන්න මෙතනට H එක දානවා. දැන් මේ මං ඇඳලා තියෙන්නේ ට්‍රාන්ස් එක බලන්න ඕකේ කාබන් ගාන හරියනව නේද කියලා. 1 2 3 4 5යි මේ 1යි 6යි. ඒතර මං ඔය ඇඳලා තියෙන්නේ මෙයාගේ නම් ට්‍රාන්ස් එක. හරි. මෙතන මං ඇඳලා තියෙන්නේ සිස් එක. දැන් ව්‍යුහ යෝජනා කරන්න කියද්දී ඔය සිස් ට්‍රාන්ස් කියලා ඕනේ. ඔය ව්‍යුහ දෙක ඇඳුනා නම් ඇති ඔක සිස් ඇඳුනත් එකයි ට්‍රාන්ස් ඇඳුනත් එකයි. ඊට පස්සේ කියනවා දී ශාකණයන වූ සරලදාම සංයෝගයකි. අන්න බලන්න. දැන් මෙන්න මෙයාගේ දිගම දාමයේ මෙන්න මේක කියලා ගනිද්දි මේක ශාකණය වෙලා. නමුත් මෙහි එම කාබන් දාමයේ ශාකණය නොවූ බවක් පේනවා. එහෙනම් මෙයා තමයි අපේ D. මෙන්න අපේ D. මෙන්න D. right. දැන් උගේ සිස් ට්‍රාන්ස් සමාවයක අඳින්න කියනවා. මං හිතන්නේ ඒක අඳින්න මම ඕනේ නෑ. ඔය දැන් මං උඩ ඇඳලා තියෙන්නේ සිස් එක. ඔක පැත්ත මාරු කරලා ට්‍රාන්ස් ඇඳ ගන්න මං හිතන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නේ. right. ඒතර ඒකට මම වෙලාව ගන්න නෑ. yes කියන්න. සර් මේ අතන තව එකක් අඳින්න පුළුවන්. තව එකක් අඳිනවා. ට්‍රිපල් බොන්ඩ් එකේ H එක තියෙන තැනට CH3 එකක් දාන්න පුළුවන්. yes yes. හරි හරි. ඉන්න. අම්මට සිරි.
ඒක මට පෙවුන්නේ. විමුක්ති මෙන්න මේක නෙවා කියන්නේ C double bonded, C triple bonded, C CH3, then H CH3H. මේකනේ කියන්නේ. ඔව් සර්. හරි නේද? right. එහෙම වුණොත් මට D ට දෙන්නෙක් ගන්න වෙනවා. ඒකෙත් මම ඒක ප්‍රශ්නේ හදනකොට මට ඒක පෙවුන්නේ නැහැ. කමක් නැහැ. ඔන්න ඔතනදී එතකොට එහෙම වුණොත් D වලට ව්‍යුහ දෙකක් ගන්න වෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නකදී ඔහොම වුණාම අපිට සිද්ධ වෙනවා right මොනව කරන්නද? මාකින් එකේදී උත්තර දෙකකින් යන්න. දැන් ඔය මම ඔය D වල අලුතෙන් විමුක්ති කිව්වේ හොඳයි. හරි. එතනින් මම ඇඳලා තියෙන එකත් ඔයගොල්ලන්ට පේනවා සිස් කියලා. ඒකට ට්‍රාන්ස් එක ඇඳ ගන්න පුළුවන් නේ. right. right. ඒ වැඩේ හරි. අන්න එහෙම සම්බන්ධ වෙන්න මරුවා. ටක් ගාලා අවුලක් වුණු ගමන් කියන්නේ. right. දැන් අපි මේක තව එකක් අහනවා. බලන්න. මේකේ අර එක මේකෙන් ගඩාක් ප්‍රශ්න අහනවා. D දාම සමාවය අවිකයක් වූ ඊද ප්‍රකාශ සක්‍රිය නොවන නමුත් එහිද සිස්ට්‍රාන්ස් සමාවයකතාවය ඇත. ඊට අදාළ සමාවයක දෙක අදින්න. දැන් ඔය කියන කතාව තේරුම් ගන්නකෝ. දැන් මෙන්න මේ දෙන්න. දැන් දෙන්නෙක් වුණානේ. දැන් මට මේකට අනුකූල උත්තරය යන්න වෙනවා. right. මේ දෙන්නගේ දාම සමාවය අවිකයක්. දැන් දාම සමාවයක කියන එකේ අදහස කාබන් දාමේ දිග වෙනස් වෙන්න ඕන. දැන් මෙයාගේ කාබන් දාමේ දිග කාබන් 6යි. මෙයාගේත් කාබන් දාමේ දිග කාබන් 6යි. එහෙනම් කාබන් 6ක් නොවන වෙන දාම සමාවයවකයක් එයාගෙත් අපිට කියන්නේ ප්‍රකාශ සක්‍රිය නොවන නමුත් සිස්ට්‍රාන්ස් සමාවයකතාවය තියෙනවා. ඊට අදාළ සමාවයක දෙක අඳින්න කියනවා. මෙන්න වුණේ ඉතින් මේ තමා ඔයගොල්ලන්ගේ ඇයි ඒකේ කාබන් 5යි තියෙන්නේ. ප්‍රධාන කාබන් දාමේ කාබන් 5යි තියෙන්නේ. මේ තියෙන්නේ. එතකොට මේක කලින් ගත්ත D කවුරු තෝරගත්තත් ඒකගේ කාබන් දාමේ දිග වෙනස් වෙලා යදෙන දාම සමාවයකයක් කියලා පේන්න ඕන. right. ඒකට අදාළ මොනවද දාන්නේ සිස්ට්‍රාන්ස් දෙක අඳින්න කියලානේ කියන්නේ. ඒක මම අඳින්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. ඉතින් මම වැඩක් නැහනේ. මේ ඇදලා තියෙන ට්‍රාන්ස් එක මේ තියෙන ට්‍රාන්ස් එක ඔකට සිස් එක ඇඳ ගන්න පුළුවන්. එහා පැත්තේ සිස් එකයි ට්‍රාන්ස් එකයි දෙක මෙතන ඇඳලා ගන්න. හරි. right. ඒත් හරි. ඊට පස්සේ එක් සඳහා වන ස්ථාන සමාවයවික සියල්ල අඳින. ස්ථාන කිව්වම කාබන් දාමයේ දිග වෙනස් කරන්න ඔයගොල්ලන්ට බෑ. හොඳට මතක තියාගන්න. දිග වෙනස් කරන්න බෑ. දැන් අපේ සංයෝගය ඇඳගෙන ඉමුකෝ ඉස්සෙල්ලා. CH triple bonded C H CH3 CH double bonded CH2. දැන් මේකේ ඔයාට මේ CH3 කාණ්ඩේ ඉන්න තැන මාරු කරන්න පුළුවන්. ඩබල් බොන්ඩ් එක ඉන්න තැන මාරු කරගන්න පුළුවන්. ට්‍රිපල් බොන්ඩ් එක මාරු කරගන්න පුළුවන්. කාබන් ගාන කාබන් 5 විදියට තියෙන්න පුළුවන්. ඕන. දැන් ඔහොමම තියලා ඔන්න මම හරි. මෙන්න මෙහෙම මේකට CH3 ව මෙතනට දාගන්න. ඩබල් බොන්ඩ් CH2. ඔන්න CH3 ව මාරු කරලා මට ඊට වඩා සෙල්ලමක් දාන්න බෑ. මොකද ඔය CH3 මෙතනට එල්ලන්න බෑ. එහෙම වුණොත් කාබන්ට බන්ධන 5ක් වෙනවා. ඒ නිසා ඒක නොකර ඉන්න වෙනවා. right. ඊට පස්සේ තාම මොනවද මේක කරන්න පුළුවන්. දැන් CH triple bond ඔහොමම තියලා CH3 ඔය විදිහට තිම්ම මෙන්න මේ විදිහට ඩබල් බොන්ඩ් එකේ පොසිෂන් එක මම මාරු කරනවා. දැන් ඔය ඩබල් බොන්ඩ් එක හරි ඔතනින් මට මෙන්න මෙතනට ගේන්න බෑ. ගෙනාවොත් එහෙම බන්ධන 5ක් සෙට් වෙනවා. ඔය විදිහට ට්‍රිපල් බොන්ඩ් එක චේන්ජ් කරන්න පුළුවන්ද තැනකට. තව මේකේ තව එකක් කරන්න පුළුවන්. මේ බලන්න. මට ඩබල් බොන්ඩ් එක මෙන්න මෙතනට ගේන්න පුළුවන්. CH triple bonded C double bonded CH2 CH3 කරන්න පුළුවන්. බෑ. කරන්න බෑ.
නැවත කියනවා ඕක ඔයගොල්ලෝ ගත්තනම් මම ඔකේ කතාව කියන්නම් කරන්න බෑ. ඒතර මේකේ ප්‍රධාන දාමය මෙන්න බලා ගන්න පුතා. මේවා ඉතාල වැදගත්. ප්‍රධාන දාමය මෙන්න. ප්‍රධාන දාමේ කාබන් මොකද ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් දෙකම එකට එන විදිහට ප්‍රධාන දාමේ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔකේ තියෙන කාබන් 4යි. මෙයාගේ කාබන් 5යි. මේ කාබන් 5යි. එතකොට මේක උත්තරයක් නෙමෙයි. තව මොනවා හරි ඇඳුනද කියලා බලන්න. ට්‍රිපල් බොන්ඩ් එකේ පොසිෂන් එක මාරු කරලා මොනවා හරි ඇඳ ගන්න පුළුවන් කමක් තිබ්බනම් කියන්න. මට පේන්නේ නැහැ. දාන්න තැනක් සර් මෙතිල් එක දාන්නත් පුළුවන් යා පැත්තට දෙවෙනිට ඇඳපු එක. දෙවෙනියට ඇඳපු එකේ ඔය CH3 එක එහා පැත්තට දාන්න පුළුවන්. එහා කියන්නේ දකුණත පැත්තටද? ඔව් H එක ඉතින් වෙනුවට එතකොට H2 වෙනුවටද? ඔය මේ ඔයා කියන්නේ ඩබල් බොන්ඩ් මේකට එක එහා කියන්නකෝ. පැත්තේ නෑ මෙන්න නෑ මේක යට නේද? ඔය යට කතරේ ගහලා තියෙන එකට උඩ එක උඩ එකේ H එකක් තියෙන ඩබල් බොන්ඩ් එක එතනට CH එකක් ආ දාන්න පුළුවන්. ආ. ලබ්බක් වෙනවනේ ඒක. CH triple bonded CH නෑ නෑ. එතන ඔයා කියන්නේ මෙහෙම එකක් කරන්න කියලා. CH double bond C මෙන්න මේ වගේ එකකට යන්න කියලා. තනස්ථාන ඔව් අවුලන්නේ. කාබන් දාමේ දිග කාබන් 5යිනේ. රයිට් අවුලන්නේ. ඔව් හරි. ඩබල් බොන්ඩ් එකේ පොසිෂන් එක මාරු කළා CH3 ඉන්න තැන මාරු කරා. මෙන්න මෙයාව මාරු කරා. රයිට්. එයාව ආයෙ වෙන මාරු කරන්න තැනක් නැහැ. ඒතර ඔය විදිහට අපි මුලින්ම ගත්ත කෙනා මෙයා x ගේ මෙන්න මේ කියන සමාවයවික 3. තා මොන හරි තියෙනවා නම් කියන්න ළමයි. ට්‍රිපල් බොන්ඩ් මේ දෙවෙනි එකට දාන්න. මෙයාගේ CH3 C triple bonded C CH3 ඔන්න ඔහම එකට යන්න පුළුවන් නේ. ඒකෙත් කාබන් 5යිනේ. හරි. අද මේ මගේ ඔළුව අවුල් ගණන් ගන්න එපා. උදේ පිස්සු එල්ලන්නේ තියෙන්නේ අරු. සපෝට් එක උනා. රයිට්. එහෙම ගියොත් තාත් මොන හරි යන්දනවද? නෑනේ. නෑ. අපි යමු එතනින් ඉස්සරහට බලන්න. අපි යනවා දෙවෙනි එකට බලන්න. ඒ යනු කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් සහිත සංයෝගයක් වන අතර එහි ප්‍රකාශ සක්‍රියතාවය ඇත. මෙහි sp2 සහ sp3 කාබන් පරමාණු අතර අනුපාතය 3:1කි. sp2 3ක් තියෙද්දි sp3 එකක් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තොරතුරක් දෙනවා. මේ බලන්න. KMNO4H+ දාලා ප්‍රතික්‍රියා කරලා B කියලා එකක් හැදෙනවා. සැලකිය යුතු ලෙස ආම්ලික සංයෝගයක් කියලා කියනවා. ඔක්සිකරණය සැලකිය යුතු ආම්ලික සංයෝගයක්. ඊට පස්සේ ඕකටම PCC දානවා. පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් වලින් කරන්නේ මේක මං හිතන්නේ මේ අපේ කිරිබත් ගොඩ කට්ටියට මට තාම කරන්න බැරුව ගියා. මේ වගේ එකකට PCC වැටුනොත් ඒ කියන්නේ මෙයාව ඔන්න ඔය වගේ ඇල්ඩිහයිඩ් එකකින් අතර වෙනවා. ඒ හැර ඔය වගේ ද්විතීක මධ්‍යසාරයකට PCC දැම්මොත් ඔය වගේ ඩබල් බොන්ඩ් එකකින් අතර වෙනවා. දැන් මෙන්න මේ ගැන පදනම් වෙලා තමයි මේක බේරගන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකෙදි මෙන්න මූව පෙවුනද කියලා බලමු.
benzene, H, OH, CH3. දැන් ඔයගොල්ලන්ට පේනවා බෙන්සීන් වලේ ඉන්න. මෙන්න මේ මම රතු පාටින් ඩොට්ස් තියාගෙන යන කාබන් පරමාණු 6ම sp2 අය. මෙයා sp3, මෙයත් sp3. එතකොට 6ට 2යි කියන්නේ අනුපාතය 3ට 1 බව පේනවා ඇති. මම ගෙස් කරේ මෙන්න මෙයා. ඔයගොල්ලන්ට මීට අමතරව වෙන මොකක් හරි එකක් හිතුණාද දන්නේ නැහැ. හරි. එහෙම හිතුණා නම් ඒකත් කියන්න. හරි. එතකොට මෙයා ගැන පදනම් වෙලා තමයි මම ව්‍යුහය යෝජනා කරේ. මම අර වැඩි ආපහු තව මොනවා හරි තියනවද කියලා බැලුවේ නැහැ. ඊයේ රෑනේ මේක මම ලිව්වේ. අර රීචෙක් කර කර ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. කමක් නැහැ. ඔයගොල්ලන්ට වෙන ව්‍යුහයක් තියෙනවා නම් කියන්න මට. අර නිකන් දිග එකක් මොකක් හරි. ඊට පස්සේ මූව අරගෙන අපි KMnO4 H+ දාලා ඔක්සිකරණයට ලක් කළොත් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ කොටසක් තියෙද්දී මෙන්න මේ යකා ඔක්සිකරණයට ලක් වෙලා යනවා බෙන්සොයික් ඇසිඩ් වලට. ඔව් බෙන්සොයික් ඇසිඩ්ට ගියා. right. එතකොට ඒක B කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මූට ඔයගොල්ලෝ අර කලින් කතා කරපු පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් PCC යෙදුව. අර මං කිව්වා වගේ මෙන්න මේ H එකයි OH එකයි තියෙනකොට මෙන්න මේ කොටස. ඔය කොටස ඔක්සිකරණයෙන් ඔයගොල්ලන්ට ලැබෙනවා C double bonded O CH3. මෙන්න මූ තමයි අපේ C. ඒකේ sp3 එක පරමාණුවයිනේ තියෙන්නේ. මෙච්චරයි තියෙන්නේ. මෙයා විතරයි sp3. ඉතුරු මේ කාබන් මේ ඉන්න ඔක්කොම ටික sp2 අය. එතන හැබැයි මට තව තොරතුරක් දෙන්න තිබ්බා. sp2 සහ sp3 ඒ කියන්නේ මෙතනදී sp2ට sp3 අනුපාතය 7ට 1යි වගේ දුන්නා නම් තව අර වැඩේ නැරෝ වෙනවා. එතනටම තල්ලු වෙනවා. right. කොහොමරි ඕක තමයි මගේ අරමුණ තිබ්බේ. ඒතර මේකට වෙන view හැඳුනද දන්නේ නැහැ. මට අවශ්‍ය කරේ මෙන්න මේ වැඩේ කරන්න. හරි. ඒතර ඕක ඔයගොල්ලෝ තේරුම් ගත්තා නම් හරි. right. ඊට පස්සේ අපිට දීලා
හරි හිතන්න එපා. හරි. සිග්නල් ප්‍රශ්නයක් කළා මම හිතන්නේ මම ලියුණා. හරි. මම කලින් කියමින් සිටියේ මේ ප්‍රශ්නේ ඇහුණද ඔයගොල්ලන්ට කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න කොතනට එනකන්ද ඇහුනේ කියලා මාට ලීව් වෙච්ච තැන ඇහුණා සර් හොයාගන්න ඇහුණා. බැරුණා. ඇහුණා අන්තිම නෑ. ලිව්ව ගන්න. මෙන්න මේ මෙතනට එනකන් ඇහුණා. ඇහුණා නේ. හරි. ඔව්. මක් කරලා මාව ලියුණා. හරි. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දාන්නට පස්සේ මෙන්න මූ යනවා CHOH CH3 ට. මේක අද මම වැඩේ කරන්න යන දෙන්නෙම නෑනේ මොකක් කරේ මංගල්‍යයක් කියනවා. ඒක කොහෙද? කොහොම හරි කරනවා. ඊට පස්සේ දැන් මෙතනින් ඊළඟට මට කරන්න තියෙන්නේ අන්න KMnO4 H+ දාලා ඔක්සිකරණයට ලක් කරන එක. එතකොට ඔයගොල්ලන්ට බෙන්සෝයික් ඇසිඩ් එක ගන්න පුළුවන්. ඔක තමයි සිදු කරන්න තියෙන විදිය. සිම්පල් වැඩක්. දැන් ওই වගේ පොඩි දේවල් තමයි විභාගවලදී අහන්නේ. ඒ සඳහා වන ඇරොමැටික ව්‍යුහ සමාවයක සියල්ල ඇඳ දක්වන්න. අපේ ඒව මම පැත්තකින් ඇඳ ගන්නම්. අපි ඒ කියලා ගත්තේ මෙන්න මෙයානේ. මෙයාගේ ඇරොමැටික ව්‍යුහ සමාවයක ටික අඳින්න කියලා කියන්නේ. ඉතින් ඊසි වැඩක්. ඔක්කොම අඳින්න ඉපේ. CH2 CH2OH කියලා එකක් ගන්න පුළුවන්. right? දැන් ඉවර නෑ. ඊළඟට මම මොකද කරන්නේ මෙන්න මෙතනට CH2OH කියලා දාගන්න. දැන් මට පුළුවන් ඇරොමැටිකනේ CH3 කාණ්ඩය ඔන්න ඔය විදියට ඕතෝ තැන තියන්න, මෙටා තැන තියන්න, පැරා තැන තියන්න. ඒතර උතනින් මට තුනක් අඳින්න පුළුවන්. මම මේ තුන අඳින්න ගියේ නෑ. මේකෙන් එකයි. හරිද? ඊට පස්සේ තව කරන්න පුළුවන් ඒවා බලමු. තව මට පුළුවන් හරි මෙන්න මෙහෙම සීන් එකකට එන්න. මෙයාව මම OH කරගන්න. කොහොම කරලා CH2 CH3 ඔන්න ඔය කියන කාණ්ඩය ඕතෝ මෙටා පැරා කියන තැන් වලට shift කරගත්තොත් ඔය විදිහට තුනයිද ඔක කාට හරි කියන්න පුළුවන් මේ move x තියාගෙන OH එක ඕතෝ මෙටා පැරා තැන් වලට දැම්මත් ඉතින් එකම තමයි right මේ දෙකම එකයිනේ හරි මෙතන උනත් කාට හරි මෙයාගෙත් කියන්න පුළුවන් මෙයාව වෙනස් කරන්න බැරිද කියලා CH3 එක තැන තියලා තින් කොහොමත් එකයි move නියතව තියාගෙන CH3 කාණ්ඩය වෙනස් කළත් එකයි CH3 කාණ්ඩව නියතව තියාගෙන CH2OH කාණ්ඩය වෙනස් කරත් එකම තමයි මෙතනත් ඒ ටිකම තමයි OH fix කරලා CH2 CH3 කාණ්ඩය වෙනස් කරගෙන යන්න පුළුවන් ඕතෝමේටා පැරා තැන් වලට. ඒකට ඒකත් හරි. හරි. තාම මොනවද කරන්න පුළුවන්? ඔය OH කාණ්ඩය කොහොමම තියලා CH3 කාණ්ඩයක් තියලා. තව CH3 කාණ්ඩයක් ඔන්න ගන්න. එයාව මෙතනට දැම්මොත් එකක්, මෙතනට දැම්මොත් තව එකක්, මෙතනට දැම්මොත් තව එකක්, මෙතනට දැම්මොත් තව එකක්. ඇඳලා බලන්න. අනිවාර්යෙන් view හතරක් එතනින් සෙට් වෙනවා. එතන එතනින් සමාවයක හතරක් එනවා. එතනින් සමාවයක හතරක් එනවා. දැන් තාම ඉවර නෑ වැඩේ. මොකද ඉවර නෑ කියන්නේ හරිද මේකේ ඔක්කොම ඇඳපන් කියලානේ කියන්නේ. එතකොට තව කරන්න පුළුවන් පුතා මෙහෙම. O CH2 CH3 කියලා එකක් අඳින්නත් පුළුවන්. තා පුළුවන් O CH3 ඇඳලා ඊළඟට මෙන්න මේ CH3ව ඊළඟට මට තල්ලු කරන් යන්න පුළුවන් ඕතෝමේටා ස්ථානවලට. ඒතර මෙතනින් මට ආවේ view එකයි මෙතනින් ආපහු තුනක් එනවා. ඔතෝ මෙටා පැරා තැන් වලට දාලා තුනක් අඳින්න පුළුවන්. තවත් පුළුවන්නේ. තවත් පුළුවන්නේ.
CH2 O CH3. ඔහොම එකකුත් අඳින්න පුළුවන්. ඔය ඉඩ දුන්නෙත් ඒකයි මම ටිකක් ලොකුවට. තව මොනවා හරි මට මිස් වෙච්ච ඒවා තියෙනවා නම් කියන්න බලන්න. ඔයගොල්ලෝ ඇඳපු. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දැන් මෙතන view තියෙනවානේ බං 1යි 3යි 4යි 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 8යි 8යි 12යි 12යි 14ක් තියෙනවා. දැන් ওই 14ම අඳින්න ඕනද? ඔයගොල්ලෝ මගෙන් ආයි සර් ඔය ඔක්කොම අඳින්න ඕනද? නෑ. සාමාන්‍යයෙන් විභාගෙදී ඔය අඳි 6කට විතර ලකුණු දෙයි. මොනවා හරි ඇඳලා තියෙන 6කට විතර ලකුණු දෙයි. 6කට 5කට විතර. කියන්න බෑ 14ම ලකුණු දෙන්න ඉඩ තියෙනවා. එහෙම නම් කරන්නේ නෑ. මීට කලින් භාවිතයේ තියෙන. එතකොට ওই වගේ ගොඩාක් අඳින්න ආපුවාම එහෙම වෙන එක මට වෙන නම් පේන්නේ නෑ. ඔක්සිජන් දාලා OCH3 නෑ නේද? අච්චර තමයි. හෙලෝ අම්බු මොකද ඉතින්? රයිට්. අපි මේක ඊළඟ එකට. P නම් කාබනික සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් පමණක් ඇත. බලන්න. P ප්‍රකාශ සක්‍රිය නොවන අතරම ශාකනය වී නොමැත. අන්න බලන්න. P කාබනික සංයෝගයේ තියෙනවා කාබන් හයිඩ්‍රජන් සහ බ්‍රෝමීන් තියෙනවා. P ප්‍රකාශ සක්‍රිය නොවන අතරම ශාකනය වී නැහැ. P නිර්හයිඩ්‍රෝ බ්‍රෝමිනීකරණය. මොකද ඔය නිර්හයිඩ්‍රෝ බ්‍රෝමිනීකරණය කියන්නේ ඩිහයිඩ්‍රෝ බ්‍රෝමිනේෂන් කියලා කියනවා. එතනින් අපිට HBr එකක් ගලව ගන්න පුළුවන්. ඒ කියන කතාව ඔලුවට ගමු. HBr එකක් ගලවමු. ගලවපුවාම ඔයගොල්ලන්ට Q ලැබෙන අතර Q ජ්‍යාමිතික සමාවේකතාවය පෙන්වනවා. ඒතර ඊළඟට කියන තව ලස්සන කතාවක්. P වල තවත් එක් ස්ථාන සමාවයවකයක් වන R ප්‍රකාශ සක්‍රිය වේ. R නිර්හයිඩ්‍රෝ බ්‍රෝමිනීකරණයනොත් නැවත Q ලබා ගන්න පුළුවන්. P නිර්හයිඩ්‍රෝ බ්‍රෝමිනීකරණය කියන්නේ HBr ගලවලා ඔයගොල්ලන්ට Q ට යන්න පුළුවන්. P ප්‍රකාශ සක්‍රිය නෑ. R ප්‍රකාශ සක්‍රියයි. R ගෙනුත් HBr එකක් ගලවපුවාම නැවත Q ටම යන්න පුළුවන්. Q කියන එකට ජ්‍යාමිතික සමාවේකතාවය කියන්නේ සිස්ට්‍රාන්ස් කියන කතාව තියෙනවා. සරලව කිව්වොත්. එතකොට P කාබන් සහ බ්‍රෝමීන් අතර ස්කන්ධ අනුපාතය අපිට කියනවා 3:4. P වල අණුක ස්කන්ධය 150ක් විතර වෙනවා. දැන් උතනින් ගේම් එක බේරගමු. රයිට්. එතකොට දැන් කාබන් සහ කවුද? බ්‍රෝමීන් අතර ස්කන්ධ අනුපාතය අපිට කියන්නේ 3:4ක් කියලානේ. ඒතර මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධ ගත්තොත් කාබන්ගේ 12යි බ්‍රෝමීන්ගේ 80යි. එතකොට ඔකොම කැපිලා යද්දී මෙයාගෙන් කැපුණොත් 4යි මෙයාගෙන් කැපුණොත් 20යි. එතකොට ඒ කියන්නේ 4න් එකට 20න් එකක්. 4න් එක 20න් ලියාගත්තොත් 20න් 5යි කියලා එනවා. එතකොට ඔන්න මට කාබන් බ්‍රෝමීන් අතර අනුපාතය එනවා කාබන් 5ට බ්‍රෝමීන් එකක් කියලා. දැන් මේකේ අණුක ස්කන්ධය 150ක් විතර වෙනවයි කියලා කියනවනේ. 150ක් විතර වෙනවා කියනවා. එතකොට බ්‍රෝමීන් 80 නම් 80 දෙකක් කෙලිම 160යි. එහෙනම් බ්‍රෝමීන් දෙකක් තියෙන්න බෑ. එතකොට මට බොහොම සරලව පේනවා මේකේ කාබන් 5ට බ්‍රෝමීන් එකක් තියෙනවා. දැන් ඒකත් එක්ක අපිට කියනවා මේකේ sp3 මුහුම්කරණය වෙච්ච කාබන් විතරයි තියෙන්නේ. දැන් ඔන්න මම එයාව අඳිනවා. හරිද? හයිඩ්‍රජන් කීයක් තියෙනවද කියලා ඊට පස්සේ හොයාගන්න. හරි. හයිඩ්‍රජන් බැලුමට පේනවා 11ක් කියලා. කමක් නැහැ. ඒක කොහොමද ගත්තේ කියලා පස්සේ බලමුකෝ. දැන් ප්‍රකාශ සක්‍රිය වෙන්නත් බෑනේ. එකම එක ගන්නත් පුළුවන් නේ. එතන මම තේරුම් ගන්නවා මෙන්න මෙයා කියලා. ඒයි කියලා බලමු. දැන් මෙන්න මූව නිර්හයිඩ්‍රෝ බ්‍රෝමිනීකරණයට ලක් කළොත් මට ලැබෙනවා CH3 CH2 CH double bonded CH CH3. දැන් මේ තමයි මගේ P. එතකොට ඔතන මම කිව්ව ගත්තොත් මේ බලන්න. මගේ ප්‍රශ්නේ පොඩි අඩුවක් තියෙනවා. මොකක්ද දන්නවද? ඒක චුට්ටක් ඔයගොල්ලෝ දාගත්තා නම් හරි
P සහ R ශාකනය නො වූ කාබනික සංයෝග වේ. නැත්නම් දාම සරල දාම සංයෝග වේ. ඔය කියන්නේත් ඒකම තමයි. හරි. ශාකනය නො වූ කියන එක තමයි සරල දාම වලින් කියවෙන්නේ. ඒක මට ලියන්න අමතක වෙලා තියෙනවා. එතකොට මේකෙදී Q වලට ගියොත් Q කියන කෙනා CH3 CBr H CH2 CH2CH3 කියලා ගත්තොත් මෙයාගෙන් HBr එකක් ගැලෙව්වත් ඔයගොල්ලන්ට ලැබෙන්නේ CH3 CH double bonded CH CH2 CH3 ම තමයි. දැන් මෙතන වරද්ද ගන්න එපා. එකම කෙනා තමයි මේ ඉන්නේ. මම ඕනනම් ඒක ආයේ මේ විදිහට ලියන්නම්කෝ. එතකොට කතාව හරි. මොකද මෙතන බ්‍රෝමීන් මේ හයිඩ්‍රජන් එක්ක ගැලවුණත් එකයි මේ හයිඩ්‍රජන් එක්ක ගැලවුණත් එකයි. අපි රතු පාටින් තියෙන දෙන්න ගැලවුණයි කියලා ගමුකෝ. එතකොට CH3 CH double bonded CH CH2 CH3. හරි. ඔය තමයි අපේ Q. ඊට පස්සේ මෙයා මම වරද්දලා ලියලා මෙයා R එයා ප්‍රකාශ සක්‍රියයි කියලා ගත්තොත් එතනදී අනිවාර්යෙන්ම මේ බ්‍රෝමීන් මෙතන ඉන්න හයිඩ්‍රජන් එක්ක ගැලවිලා යනවා. හරි. ඒතර වඩා ස්ථායි ප්‍රභේදයක් හදන්න ඕන නිසා. ඒතර එහෙම වෙද්දී හරි අනිවාර්යෙන්ම ඩබල් බොන්ඩ් එක මෙතනට ෆෝම් වෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා. එතකොට දැන් එකම Q නේ ඔය ඉන්නේ. එකම Q ඉන්නේ. ඔන්න සීන් එක. එතකොට ඒවායේ ත්‍රිමාන සමාවයව කඳින්න කියනවා. දැන් ප්‍රකාශ සක්‍රිය කෙනෙක්ගේ ත්‍රිමාන සමාවයව කඳින විදිය මම මීට කලින් අර එදා ප්‍රශ්නෙත් කළා. මේ බලන්න. ඒතර කැමති දෙන්නෙක්ව උඩට අරගෙන ලියන්න. මම නම් කල්පනා කරන්නේ මට ලේසි වැඩේ කොට දාගන්න. හරි. මම මේ විදියට CH2 CH2 CH3 ඔය දෙන්නව ඔය පැත්තට දාගත්තා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නව උඩින් යටින් ලියාගත්තා. ඊළඟට බ්‍රෝමීන් මේ පැත්තෙන් ලිව්වා, හයිඩ්‍රජන් මේ පැත්තෙන් ලිව්වා. මේකෙම අනිත් එක වෙන්නේ CH3 අර වගේම CH2 CH3 ලියාගත්තා. මේ පැත්තට බ්‍රෝමීන්ව දැම්මා. මේ පැත්තට හයිඩ්‍රජන් දැම්මා. ඔන්න ඔය විදිහට තමයි ඔය සමාවයක දෙක අඳින්නේ. අර එක්කෙනෙක් අනිකගේ තල දර්පණ ප්‍රතිබිම්බයක් කියලා මේ මෙහෙම ඉරි ගහලා පෙන්වන්න ඕනේ නැහැ. මම අර නිකන් පෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මුගේ සිස් එකයි ට්‍රාන්ස් එක ඇඳ ගන්න මම ඕනේ නැහැ කියන තැන මම ඉන්නේ. ඒක ඉතාලම සරල වැඩක් නේ. රයිට්. කාට හරි අවුලක් තියෙනවා නම් අවුලක් වෙන්න බෑ. H CH3 CH2 CH3 ඔන්නෝමන ගේම් එක රන් වෙන්නේ. කතාව ඉවරයි. ඔයන්ගේ සිස් එක ට්‍රාන්ස් එක ඔයගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන්. P වල අණුක සූත්‍රයේ සහිත ඉතිරි ව්‍යුහ සමාවයවික සියල්ල අඳින්න කියලා කියනවා. P වල අණුක සූත්‍රයේ සහිත ඇඳෙනවා. ඒ කියන්නේ මෙතන හයිඩ්‍රජන් ඇවිත් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. 3යි 2යි 5යි ආයේ 3යි 2යි 5යි 10යි මෙතන 1යි 11යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් ගාන 11ක් මම කලින් කිව්වේ. ඒක මම ගත්තේ කාබන් 5යිනේ. එතකොට sp3 විතරක් පෙන්නනවා නම් මේක ඇල්කේනයක් විදිහට තියෙන්න ඕන. ඒ කියන්නේ 5යි 5 2 10යි 2 දාන 12යි. නමුත් බ්‍රෝමීන් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් 12ක් තියන්න බෑ. 12න් එකක් අඩු වෙන්න ඕන. එතකොට 11යි කියලා අර එකපාර අණුක සූත්‍රයේ තීරණය කරා. ඔන්න ඕකට ඇඳපන් කියලා කියන්නේ අඳින්න තියෙන ඔක්කොම ටික. අපි නිකන් ඇඳගෙන යමු. සමාවයක ඇඳීම කියන එක මුලින් පුරුදු වෙලා ඉන්න එපා. ඒකට හරියන ප්‍රශ්න ටිකක් තමයි මම මේ දාලා තියෙන්නේ. ගොඩාක් අර සංකීර්ණ දේවල් වලට කලින්. එතකොට කාබන් 5 ඔය විදිහටම පොලිමට තියලා රයිට් බ්‍රෝමීන් අපි මෙතනට දාලා ඇඳා ඒ තමයි Q හරි ඊට පස්සේ ඔය විදිහටම කාබන් 5 දාලා නෑ R නෙමෙයි මේ ඇවිල්ලා R කියන්නේ මෙයා තමයි R කියලා ගත්තේ කලින් මෙතන බ්‍රෝමීන් ඉදිද්දී තමයි අපේ ආරම්භක P ඒ දෙකම අපි දන්නවා ඔය විදිහටම කාබන් 5 පොලිමට තියලා
ඔන්න උතන්ට බ්‍රෝමින් දාලා දෙන්න පුළුවන්. එතකොට ඒ කතාව ඉවරයි. ඉවරයි කිව්වට ඉතින් ඉවර නෑනේ. මොකද කාබන් 4න් මේක දුවන්න පුළුවන්. C මෙන්න මේ විදිහට නේ. CH3. එතකොට මෙතනට CH2Br එකක් දාන්න පුළුවන්. ඔක එකක්. ඊට පස්සේ CH3 CH2 C Br CH3 කොහොම ඒකට යන්න පුළුවන්. ඊළඟට CH3 CH සමා වෙන්න. මෙන්න මෙතනට මම බ්‍රෝමින්ව කියනවා. CHBr CH3 ඒක බැලු බැලමට ප්‍රකාශ සක්‍රියයි කියලා පේනවා. ඒ කොහොමද? අර ප්‍රකාශ සක්‍රිය බව තේරුම් ගන්න. ඔය මම පෙන්නපු කාබන් කයිරල් සෙන්ට් එකක් කියලා පේන්න ඕන. තා මොනවද උතන කරන්න පුළුවන්. මේකම වෙනස් කර හැකිනේ. දැන් මේ මෙන්න මේ කාබන්ට Br CH2 CH2 CH3 කරන්න පුළුවන්. ඒ කාබන් 4න් ගහන ගේම් එක. කාබන් 3 ගේම් එකකුත් මේකේ තියෙනවනේ. කාබන් මෙන්න මේ විදිහට. ඒක නම් ඉතින් CH2Br කියලා දැම්මා. CH3 මේ කවර CH3 කාණ්ඩයකට වුණත් Br එකක් දැම්මා කියලා වැඩක් නැහැ. හරි. මේ කාණ්ඩේම නැවත රිපීට් වෙන එක වෙන්නේ. ඒක ඕකම තමයි ඒ විදිහට එන්නේ. ඔය සමාවයක ටික ඔය විදිහට ඇඳුනා නම් හරි. වෙන කාබන් 4 දාලා යන්න කාබන් 2කින් යන්න බැහැනේ. ඔතනින් ඕක ඉවරයි. තව මොනවා හරි කාබන් 4 තියෙනවද කියලා මම මේ බලනවා. නැත. ඊට පස්සේ අපිට කියනවා Q බ්‍රෝමිනීකරණය. Q ඇවිල්ලා මෙයානේ. right. අපෝ හරි ලේසි. Q බ්‍රෝමිනීකරණය. Q ඇවිල්ලා CH3 CH double bonded CH2 CH3 මේකට ඔයගොල්ලෝ Br2 දානවා. එවිට CH3 CHBr CHBr CH2 CH3 ලැබෙනවා. එයාව නිර්හයිඩ්‍රෝ බ්‍රෝමිනීකරණයට ලක් කරනවා. එතකොට ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා මෙන්න මේ කාබන්ලා දෙන්නගේ ට්‍රිපල් බොන්ඩ් එක ෆෝම් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ලැබෙන්නේ CH3 C triple bonded CH2 CH3 කියන එක. දැන් ඌව සජලනයට ලක් කරනවා. සජලනයට ලක් කරද්දී අපි දන්නවා OH එක වදින්නේ මෙතනට. මෙන්න මෙතනට තමයි හයිඩ්‍රජන් වදින්නේ. ඕකේ ප්‍රතිඵලයේ විදිහට CH3 CH2 C double bonded O CH2 CH3 කියන කෙනා උතනින් ෆෝම් වෙනවා. එතකොට එයත් හරි. එතකොට දැන් අපි මේකේ හොයාගෙන ඉවරයි කවුද? X හරි Y හරි Z හරි. right. ඔන්න ගේම් එක. ඒ ටිකත් හරි. අවසාන වශයෙන් අපිට තියෙනවා මොකක්ද? ඔන්න ඔය පරිවර්තනය කරන්න. Z ගේ. බලමු. ඒකෙත් ලොකු දෙයක් නෑ. Z කියන්නේ CH3 CH2 C double bonded O CH2 CH3. එයාගෙන් මම මෙතනටනේ යන්න ඕන. බලමු. මෙයාව හැදෙන විදිහ ඔයගොල්ලන්ට පේනවද? මට නම් පේනවා. මෙන්න මෙහෙමනේ වෙන්න ඕන දේ. CH3 CH2 CH2 C මොනවාද? double bonded O CH3 කියන කෙනත් එක්ක මට ග්‍රීනාඩ් කෙනෙක් ඕන කරනවා CH3
CH2 CH2 CH3 මෙතන H එක දාගන්නම් MgX කියලා. දැන් හොඳට බලන්න ওই සීන් එක. දැන් අපි දන්නවා මෙන්න මෙතන නිබන්ධනයේ තියෙන්නේ. ඕම් ඕක ඇවිල්ලා මූට පහර දෙනවා. පහර දෙද්දි මෙන්න මේ යකා ඕපන් වෙනවා. ඕපන් වෙලා OH වෙනවා. බලන්න. මෙන්න මේ CH3 කාණ්ඩය තමයි ඔය තියෙන්නේ. මේ CH2 CH2 CH3 කාණ්ඩය තමයි ඔය තියෙන්නේ. එතකොට මෙයාගෙන් බලන්න මේ CH2 CH3 CH2 CH3 මැද CH කාණ්ඩයක් තියෙනවා. අන්න එයා තියෙනවා. ඒත් එක්ක අර C2H5 කාණ්ඩ දෙක තියෙනවා. දැන් ඔය ෆයිනල් ස්ටෙප් එක මොකක්ද කියලා තේරුම් අරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට මෙන්න මෙයාගෙන් මං මූව හදා ගන්නත් ඕන. මෙයාව හදා ගන්නත් ඕන. ඒ වගේම මෙයාව හදා ගන්නත් ඕන. එයාව හදාගන්න එක නම් ලොකු අමාරුවක් නෑ. අපි බලමු මේ ගේම් එක ගොඩ දාගන්නේ කොහොමද කියලා. හරිද? ඔන්න මම වැඩේට අත තියෙනවා. මෙයාට මම දානවා සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ්. ඒත් එක්ක ජලයක් දාමු. එතකොට මෙන්න මේ කොටස CHOH බවට පරිවර්තනය වෙනවා. එතකොට CH3 CH2 CHOH CH2 CH3 වෙනවා. දැන් මම මොකද කරන්නේ? මෙයාට දානවා නිර්ජලීය Al2O3. ප්‍රතිඵලය තමයි රත් කරන්න ඕන වරදක්ුණේ CH3 CH double bonded CH CH2 CH3 ව දාන්න. හරිද? ඊළඟට මම මේකට කරන්නේ HBr දානවා කාබනික පෙරොක්සයිඩ් උත්ප්‍රේරක යටතේ. කාබනික පෙරොක්සයිඩ් උත්ප්‍රේරක යටතේ. එතකොට දැන් අපි දන්නවා ප්‍රතිමාකෝනිකොෆ් නීතිය. මෙන්න මෙතනට හයිඩ්‍රජන් වැදිලා මෙන්න මෙතනට බ්‍රෝමීන් වදිනවා. ඒ පාර මට ලැබෙනවා CH3 CHBr CH2 CH2 CH3. දැන් එයාගෙන් ග්‍රීන් ආඩ් හදන්නේ නැහැ. කලබල නැතුව ඉන්න. එයාගෙන් මං ග්‍රීන් ආඩ් හදන්නේ නැහැ. එයාගෙන් මං ග්‍රීන් ආඩ් හදන්නේ. මෙයාට මම දානවා ජලීය NaOH. ජලීය NaOH යදු විට මට ප්‍රතිඵල වශයෙන් මෙන්න මේ Br එක OH වෙලා යනවා. එතකොට CH3 CHOH CH2 CH2 CH3 එනවා. එයාගෙන් මම මෙතනට යනවා කැමති ඔක්සිකාරකයක් දාලා සරලව පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් දැම්මනම් වැඩේ ලේසි. දැන් මං ජෑම් වෙලා ඉන්නේ. මොකද මෙන්න මෙතනට යා ගන්න විදියක් නැහැ. මේ අතුලෙන් කැපෙනවා. ඒක ඉච්චර හිතන්න දෙයක් නැහැ. පොඩි වැඩයි තියෙන්නේ. මොකද්ද පොඩි වැඩේ? මේ බලන්න. මෙන්න මූට මම PCl5 දාන්න. එතකොට මේ OH එක Cl වෙනවා. CH3 CH2 CH OH OH නෙමෙයිනේ. අන්න ගම කෑවනේ. OH එක Cl වෙනවා. CH2 CH3 වෙනවා. දැන් මෙයාට මැග්නීසියම් ඩ්‍රයිත දැම්මන. වල්වට අර මඩ වුණාම මේක ඔන්න ඔය ටික අයින් කරා. දැන් මෙන්න මේ මෑන්ට මම මෙතනට යන්න දානවා මැග්නීසියම් එක්ක ඩ්‍රයිත. එතකොට ඉබේම ඔයගොල්ලෝ දන්නවා ඔන්න මේ කියන කොටස මේ පෙන්නලා තියෙනවා වගේ. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා වෙනස් වෙන්න ඕන. ඔන්න ග්‍රීන් ආඩ් එක හැදුනා. ওই දෙක එකතු කරනවා. එකතු කරන ගමන් මෙතනට තනු කම්ලයක් දාන්න ඕන. ඔන්න ගේම්. ඔන්න ගේම්. එතකොට ওই ටික බලන්න. ওই ටික බලන්න. රයිට්. එතකොට ඔච්චර තමයි
අද දවසේ අපිට කතා කරන්න තිබිලි. හරි.